හරි. අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ මේක කොහොමද ප්‍රසාරණය කරන්නේ කියලා. එහෙනම් x ධන 3 තියෙනවා. ඒකේ ඝනයක් තියෙනවා. ඒක අපි ප්‍රසාරණය කරන්නේ පළවෙනියෙන්ම x තියෙනවා. එහෙනම් මෙතන ඝනයක්. එහෙනම් අපි කරන්නේ පළවෙනි එක්කෙනාගේ ඝනය දාගන්නවා. එකතු කිරීම. එහෙනම් එකතු කිරීම ඊට පස්සේ 3යි මෙතන 2 බලයක් ආයේ 1 බලයක්. හරි. එයාගේ වැඩේ ඉවරයි. අපි යනවා දෙවෙනි එකට. මෙතන තියෙන 3. එහෙනම් මෙතන 3 3ක් 3 2ක් 3 1ක්. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ මැද ඉන්න පද දෙක ආයේ 3න් 3න් ගුණ කරගන්නවා. එහෙනම් අපිට මෙතනින් එනවා x ඝනය මෙතන 3 1යි මෙහෙනම් 3 වරක් 3 9යි x වර්ගය ධන 3 වර්ගය 9යි 9 වරක් 3 27යි x ධන 3 3 ඒ කියන්නේ 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 වරක් 3 9යි 9 වරක් 3 27යි කියලා අපිට උත්තරයක් එනවා. එතකොට මේ 3 කොහොමද ආවේ කියන එක අපි කලින් වීඩියෝ එකේදී කතා කරා. අර පැස්කල් ත්‍රිකෝණේ තමයි ওই ටික ආවේ. එතකොට අපි මේක මේ හදන්නේ ඒක කරනවා. එතකොට මේ වගේ ගණන් ටිකක් අග්ගල ගොඩ දාගන්න ඕන නම් ඔයා මෙන්න මේ නම්බරයට WhatsApp message එකක් හරි කෝල් එකක් හරි අග්ගාලා දෙන්න. දීලා අපේ පන්ති කොහොමද පැවැත්වෙන්නේ කියලා දැනගන්න.